පුංචි කාලේ වගේ හිතපු තරම් හොඳට තිබ්බේ නෑනේ. හරිද? ඒකින් හින්දා මේ කාලේ වගේ ලයිෆ් එක හරියට හොඳට නැති වෙන්න පුළුවන්. සරලකුත් හැමදේම අවුල් වෙලා තියෙන්න පුළුවන්. එන්නකෝ මම ඔයාලට කියලා දෙන්නම්. අපි හැම වෙලාවෙම හිතන දෙයක් තමයි අපි චූටි කාලේ අවුල් වුණාට පස්සේ අපි වැඩිහිටියෙක් වුණාම අපේ හැමදේම හදාගන්න අපිට කාලෙ මදි කියලා. ඒක හැම වෙලාවෙම සාර්ථක වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි අපි චූටි කාලේ අපේ ප්‍රශ්න වෙනකොට අපිට අවුල් වෙනකොට අපි තව කෙනෙක්ට ග්‍රෝ වෙන්න තියෙන කාලේ. ඒ කියන්නේ තව කෙනෙක් හිතන්න ඔයාගේ වයසේම චූටි කාලේ ඉන්න සල්ලි තියෙන පොඩි කාලේ ප්‍රශ්න නැති මිනිස්සේ ග්‍රෝ වෙන්න ફોකස් කරන කාලය තුලදී ඔයා සම්පූර්ණයෙන් ફોකස් කරන්න ඔයාගේ ප්‍රශ්න ටික සෝට් අවුට් කරගන්න. තව කෙනෙක් ග්‍රෝ වෙන්න දෙන සම්පූර්ණ මහන්සියම ඔයා දෙන්නේ සමහර විට ඔයාගේ එදා දවස මොන හරි කියලා බැලන්ස් කරගෙන දවස ගෙවා ගන්න. අපිට ජීවිතය සාධාරණ වෙන්නේ නැහැනේ. අපිට එක එක විදිහට ජීවිතේ බලපාන වෙලාවල් තියෙනවා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. මම කියනවා දැන් ඉන්න තැන අවුල් නම් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක ඉවරයි. අද දවස් ඉවරයි තව ටිකකින්. ඒක නිසා මම කියන්නේ ඔයාට ලෑස්ති වෙන්න ඕනවා හෙට දවසට. අද දවසේ තියෙන දේවල් මොනවා කොයි විදිහට වුණත් ඔයා පරක්කු වෙලා ලයිෆ් එක පටන් ගත්ත කියන එකෙන් ඔයකින් කියවෙන්නේ නැහැ ඔයාට යන්න තියෙන දුර හරි අඩුයි කියලා. තේරෙනවද? ඔයා අද දවසේ සතුටින් ඉන්න තාක්කල් ඔයාට හෙට දවස ගැන හරි ප්ලෑන් එකක් තියෙන තාක්කල් ඔයා දිනුම්. ඒක නිසා ඔයාගේ පුංචි කාලේට ඔයාට වෙච්ච දේවල් වලට ඔයාගේ අනාගතය තීරණය කරන්න දෙන්න එපා. අද දවස ප්‍රසන්ට් එකක්. ඒ කියන්නේ එක තෑග්ගක්. ඒක හරියට පාවිච්චි කරන්න. ඔයා දැන් ඉන්න තැන කොච්චර අවුල් වුණත් ඔයාට හෙට දවසක් තියෙනවා. ඔයාට මේ මොහොතින් පස්සේ මොහොත තියෙනවා. hina වෙලා ජීවිතය අලුතින් පටන් අරන් ඉස්සරහට යන්න. ඒක නිසා අතාරින්න එපා. ඔයාගේ පුංචි කාලේට බෑ කවදාවත් ඔයාව කවුද වෙන්නේ කියලා තීරණය කරන්න. ඒක තීරණය කරන්න පුළුවන් වෙන්නේ මේ වීඩියෝ එක බලන ඉන්න ඔයයි මමයි කියන දෙන්නටම විතරයි. ඒක මතක තියාගන්න. hina වෙලා හිටපන්.